ඉතින් අද අපිට විශේෂ දවසක්. මොකද පුතාගේ ප්‍රී ස්කූල් එකේ අන්තිම දවසේ තමයි අද. ඉතින් අද බෑග්පැක් එක මොකුත් ගේන්න කියලා තිබ්බ නැහැ. එයාලට වොටර් බොටල් එක විතරයි ගේන්න කියලා තිබ්බේ. ඉතින් අද චුට්ටක් වහිනවා. හස්බන්ඩ් කෝල් එකක ඉන්නේ. ඉතින් ඔෆිස් එකේ. ඉතින් මට තමයි අද ගිහින් දාන්න උනේ. මමත් වැඩට යන්න ලෑස්ති වෙලා මෙයාව ගිහින් දාන්න ගියා. ඉතින් මේ දකින්නේ නම් එදා දවසම හවස. මම වැඩ කරන ඩේ කෙයා එකේම තමයි ඉතින් එයා ඉන්නේ. හවස තාත්තයි ලොකු පුතයි ආවා අපිව ගන්න. ඉතින් ඔහොම තමයි චුට්ටක් කෝලම් දානවා නගින්න කලින් වාහනේට. මේ නම් දැන් මේ දෙන්නගේ හිතේ මම මේ ෆොටෝ එකක් ගන්නවා කියලා ඒකයි ඔය විදිහට හිටියේ. මේ ඔයාලා දකින්නේ ඊට පහුවෙනි දවස. ඉතින් පේනවනේ වැහි අඳුර තියෙනවා අදත් කොහමද අද වහිනවා කියලා තිබ්බා. ඉතින් උදෙන්ම හදන්නේ උදේම කිව්වට දැන් වෙලාව 8ත් පහු වෙලා. ඉතින් දැන් හදන්නේ ඉස්සලාම පොඩි දෙන්නට කෑම හදලා දෙන්න. එදෙනට අද ඉල්ලුවේ පැස්ටා. ඉතින් පැස්ටා හදන කොච්චර විදි තිබුණත් ඒ දෙන කන්න කැමති මේ විදිහට විතරයි. ඉතින් මං පෙන්නනම් කොහොමද මං ඒ දෙනට පැස්ටා එක හදලා දෙන්නේ කියලා. ඉස්සලාම පැස්ටා එක හොඳට තඹගෙන ඊට පස්සේ පැස්ටා සෝස් එක හදා ගන්න ඕනේ. මම වයිට් සෝස් එකක් තමයි හදාගන්නේ. මේ විදිහට පෑන් එකකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා ඒකට අපි පාන් පිටි ගොඩක් නෙමෙයි චුට්ටක් එකතු කරනවා. එකතු කරලා මේ විදිහට බටර් කෑල්ලක් දැම්මහම මේක චුට්ටක් තික් සෝස් එකක් විදිහට හැදෙනවා. මම පෙන්නන්නම් ඒක කොහොමද හැදෙන්නේ කියලා. බලාගෙන ඉන්නකෝ. මෙන්න මේ විදිහට ටිකක් තික් සෝස් එකක් හැදෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ සෝස් එකට අපි හොඳට තඹගත්ත පැස්ටා ටික එකතු කරන එක. ලොකු දෙයක් නෙමෙයි, ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉතින් මේ විදිහට එකතු කරලා චීස් දාන්න පුළුවන්. මම නම් චීස් ස්ලයිස් එකක් දැම්මේ. ඔයගොල්ලන්ට පුළුවන් මොසරෙලා චීස් උනත් මේකට එකතු කරන්න. ඉතින් චීස් දැම්මම ඇත්තටම රසයි. ඉතින් චීස් දාන හින්දා ලුණු දානකොට පොඩ්ඩක් බලලා දාන්න ඕනේ. අපේ රස අනුව ලුණු ගම්මිරිස් දාන්න ඕනේ. මම අද නම් ගම්මිරිස් එකතු කරේ නැහැ. මෙන්න මේ විදිහට තමයි අපේ පොඩි දෙන්න කන්න කැමති පස්ට් එක හදන්නේ. ඉතින් ඔය තියෙන මම චීස් එක එකතු කරන එක. ඇත්තටම මේ විදිහට හැදුවම හරි කිරි රසයි පැස්ට් එක. ඉතින් මම විවිධ විදිහට හදලා try කරලා දීලා තියෙනවා ඒගොල්ලන්ට කන්නේ. උනාට ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ කැමති මේ විදිහට කන්න තමයි. ඉතින් එන කන මේ විදිහට තමයි මම හැමදාම හදලා දෙන්නේ. ඉතින් දැන් 8:00ට විතර ඇතියෝ. ඉතින් දැන් දෙන්න හදන්නේ දෙන්නට කන්න. ඊට පස්සේ තමයි අපි කෑම එක හදාගන්න යන්නේ. ඉතින් ලොකු දෙයක් හදන්නේ නැහැ අද අපිට. ඉතින් අපි අද හවස විශේෂ ගමනක් යන්නත් ඉන්නවා. විශේෂ ගමනක් කියන්නේ ඇත්තටම ෂෝ එකක් බලන්න යන්න ඉන්නවා. ඉතින් ලංකාවේ අවත බෑන්ඩ් එක ඇවිල්ලා තියෙනවා මෙහෙට. ඒගොල්ලෝ ෂෝ 4ක්ද කොහෙද කරනවා. දෙවෙනි ෂෝ එක කරන්නේ නිව්යෝක් වල. ඉතින් අපි නිව්යෝක් ෂෝ එකට තමයි බලන්න යන්නේ. නිව්යෝක් ෂෝ එක තමයි. ඉතින් අද හවස 5ට පටන් ගන්නෙ. අපි ටිකට්ස් අරගෙන තියෙන්නේ. ඉතින් ඒක බලන්න යන්න ඉන්නවා. මම මේකටම ඇඩ් කරන්නම් ඒකේ ගන්න වීඩියෝ ටික. ඉතින් දැන් යන්නේ අපි දෙන්නට කෑම හදාගන්න. මේ විදිහට බිත්තර බුල්සයි එකක් දාලා පෝක් ටිකක් තියෙනවා. ඒක අපි හදාගන්නවා කියලා හිතුවේ. ඊට පස්සේ ගුකමලි තියෙනවා. ඒක පාන් වල ගාලා කනවා කියලා හිතුවා. ඉතින් අපි මේ විදිහට හැමදාම කන්නේ නැහැ. ඉතින් මේ වගේ වැඩි දවස් වලට මේ විදිහට ලේසි කෑමක් තමයි හදලා කන්නේ. අපි ලංකාවේ විදිහට කෑම කන්න ගොඩක් ආසයි. මම දන්නවා මෙහි ඉන්න නෙමේ හැම පිට රටකම ඉන්න කෙනෙක් මොකද ලංකාවේ කෑම කන්න ලැබෙන්නේ හරි අඩු වෙන්නේ. ඉතින් පිට රටේ ඉන්න කවුරු වුණත් ලංකාවේ විදිහට කන්න ආසයි. ඉතින් අපිත් ඒ කෑම හොයා ගන්නවා. කියන්නේ ඒකට සිංහල කෑම ජාති තියෙන ඒෂියන් කඩ තියෙනවා. ඊගාවට ඔන්ලයින් shops තියෙනවා. ඉතින් අපි ඒවෙන් ගෙන්න ගන්නවා. ඉතින් මම දැන් ටිකකට කලින් එකතු කරේ මොසරෙල්ලා චීස්. එතකොට චුට්ටක් බිත්තර එක තව රස වෙනවා. මේ තියෙන්නේ අපි පාවිච්චි කරන ගුකමොලි එක. ඒක අපි කොස්කෝ එකෙන් තමයි ගන්නෙ. මෙන්න මේ විදිහට තමයි අපේ උදේ කෑම එක ලෑස්ති. දැන් මේ අපි අර කිව්ව ගමන යන ගමන් මම කියවනේ ෂෝ එකක් බලන්න යනවා කියලා. ඉතින් මේක නිව්යෝක් වල තියෙන්නේ. අපි දැන් වෙලාව වෙති හවස 4ට විතර. දැන් හවස 4ට විතර. ඉතින් කොහොමද අපි කෙලින්ම ෂෝ එක තියෙන තැනට නෙමෙයි යන්නේ. යාළුවෙක්ගේ ගෙදර ගිහලා ඒගොල්ලොත් එක තමයි අපි ගියේ. කොහොමද අපි එතෙන්ට යනකොට හවස 6:00 විතර වුණා. ඉතින් ගොඩක් පොඩි අයත් ගොඩක් එන්ජොයි කරා එදා. චාමර වීරසිංහයි තව සිංගර්ස්ලා 3 දෙනෙක් ඇවිල්ලා හිටියා අවත බෑන්ඩ් එකත් එක්ක. ඉතින් ඇත්තටම ලොකු අත්දැකීමක්. මොකද අවුට්ඩෝර් ෂෝ එකක් නේ ඒක. ගොඩක් වෙලාවට අපි යන්නේ ඉන්ඩෝර් ෂෝස් වලට. ඉතින් ඔව් ඇත්තටම මේක අලුත් අත්දැකීමක්. ඉතින් ගොඩක් එන්ජොයි කරපු දවසක්.
කොහොම හරි එදා ෂෝ එක ඉවර වෙලා අපි ඊට පස්සේ අලුවගේ ගෙදර ඉඳලා පහුවෙනිදා තමයි ආයෙත් ගෙදර ආවේ. ඉතින් මේ වගේ අද දවස අපේ ගත වුණා. ඉතින් ආයෙ ගිහිල්ලා එනකන්